ඔන්න ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලමු පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් උප්පුමා කොහොමද ඉක්මනින් හදාගන්නේ කියලා. අපිට මේ උප්පුමා එක හදාගන්න ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන රුලන් මම මෙතන අරන් තියෙනවා රුලම් ග්‍රෑම් 250ක්. ඊළඟට මම මෙතන අරන් තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයක බීරුණු ගෙඩියක් පොඩියට කපලා ඒ වගේම පොඩියට කපාගත්තු සුදුලුණු බිකි දෙකක්, ඒ වගේම පොඩි මාළු මිරිස් කලක් හා කැරට් තලයක් පොඩියට ගාගෙන අරන් තියෙනවා. ඔයාලට මෙතන මාළු මිරිස් වෙනකොට අම්මිරිස් ගන්නත් පුළුවන්. ඒ වගේම ග්‍රීන් පීස් ස්වල්පයක්, සාමාන්‍ය ප්‍රමාණයක බිත්තරයක්, කහ කුඩු, ලුණු කුඩු, අබ ස්වල්පයක් හා කරපිංචා අපිට මේකට ඕන වෙනවා. ඒ වගේම පොල් තෙල් මේස හැන්දක් වගේ අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට උපුමා හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ උපුමා එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම චාර්ජරයක් ලිපේ තියලා ඒක රත් වෙද්දී පොල් තෙල් මේස හැන්දක් ඒකට එකතු කරගන්නවා. ඔන්න දැන් තෙල් ටික රත් වෙද්දී මම ඒකට අබ මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. ඊළඟට කපාගත්තු සුදු ලුණු ටික එකතු කරලා ඒක රන්වන් පහ වෙනකම් බෙද ගන්නවා. සුදුලුණු ටික රන්වන් පෑ වුණාට පස්සේ මම ඒකට කපාගත්තු ලුණු ටික එකතු කරගන්නවා. එකතු කරගත්තු ලුණු ටික මැලවීගෙන එද්දී මම ඒකට පොඩියට කපාගත්තු මාළු මිරිස් කරලා හා ගාගත්තු කැරට් ටික එකතු කරගන්නවා. ඊළඟට මම ඒකට කහ කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරලා ඒකටම ග්‍රීන් පීස් ටික එකතු කරගන්නවා. ඔන්න ඊළඟට මම ඒකට අපි ගත්තු බිත්තරේ එකතු කරගන්නවා. බිත්තරයත් එක්ක කාලම් වෙන්න දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. ඊළඟට මම මේකට ඇල් වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගනිද්දී අපි අර රුලන් ගත්තු කප් එකේම තමයි වතුර එකතු කරගන්නේ. රුලන් කප් එකක් ගත්තොත් වතුරත් කප් එකක් තමයි එකතු කරගන්න ඕනි. මම ගත්තේ රුලන් කප් එකක් නිසා වතුරත් කප් එකක් එකතු කරගන්නවා. ඊළඟට රස අනුව ලුණු එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. දැන් අපි මේ ටික විනාඩි 2ක් 3ක් වගේ මදකින්නේ මේ විදිහට තියනවා. අපි එකතු කරපු වතුර ටික මෙන්න මේ වගේ පුබුළු දාගෙන නටාගෙන එද්දී අපි එකට ගත්තු රුලන් කප් එක එකතු කරගන්නවා. රුලන් ටික එකතු කරාට පස්සේ අපි හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. ඊළඟට විනාඩියක් වගේ රුලන් ටික වහලා තියන්න ඕනි. විනාඩියක් වගේ තිව්වට පස්සේ පියන ඇරලා බලන්න ඕනි රුලන් ටික තැම්පිලාද කියලා. මෙන්න මේ වගේ චුට්ටක් අතට අරන් බලන්න රුලන් ටික හොඳින් තැම්පිලාද කියලා. අමුගතියට වගේ දැනෙනවා නම් තව විනාඩියක් විතර එහෙමම වහලා තියන්න. මෙතන මගේ රුලන් ටික හොඳින් තැම්පිලා තියෙන නිසා මම දැන් උපුමා එක ලිපෙන් බා ගන්නවා. ඉතින් ඔයාලට මේ උපුමා එක නිකම්ම බෙදාගෙන මෙහෙම කන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ හැන්දක් භාවිතෙන් පිට්ටු එකක් වගේ හදා ගන්නත් පුළුවන්. ඉතින් උපුමා කියලා කියන්නේ අපිට උදේ ආහාර වේලට ගන්න පුළුවන් පෝෂ්‍යදායී හොඳ ආහාර වේලක්. ඉතින් ඉතා පහසුවෙන් ගෙදරදීම අපිට මේ උපුමා එක රසවත් විදියට හදාගන්න පුළුවන්. මේකට අපි බිත්තර සහ එළවලු එකතු කරගත්තු නිසා අපිට මේක මෙහෙමම ආහාරයට ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේක මිරිස් හොදි, මාළු හොදි වගේ හොද්දක් එක්ක ආහාරයට ගන්නත් පුළුවන්. ඔන්න ඔයාලත් මේක ගෙදරදීම අනිවාර්යෙන්ම හදලා රස බලන්න. වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි.